හායි කොල්ලගෙන නිමාඩු දවසද ඉතින් ගියා සෝලෝ අවුටින් එකක් අවුටින් කිව්වට ඉතින් ගියේ පැල ටිකක් ගන්න තමයි මම මිරිස් පැල වර්ග දෙකක් ගත්තා එකක් හොට් චිලි එකක් අනිත් එක මෙන්න මේ වගේ කැප්සිකුම් වර්ගයක් ඔයාලට මතකද මං හයිඩ්‍රෝපොනික් විදියට හදලා තිබ්බු මිරිස් පැල ටික ඇත්තටම මාර විදියට මට මේ මිරිස් පැල ටික උදව් වුණේ මොකද මෙහෙන් පොඩි මිරිස් ප්‍රමාණයක් කඩින් ගන්න ගියත් ඒක ලොකු ගාණක් වෙනවා මෙතන තියෙන්නේ මිරිස් පැල 5ක් තමයි හැබැයි මං ගොඩක් පාරවල් මේකෙන් මිරිස් කඩාගත්තා මට පේන හැටියට නම් මේ මිරිස් පැල ටිකේ කාලේ දැන් ඉවරයි ඉතින් මම මේවා ටික ගලවලා මුල් කපලා ඒ කප් ටිකයි බොක්ස් එකයි ගත්තා අලුත් පැල ටික හිටවන්න දන්නවද අලුත් මිරිස් පැලයක් තෝරගද්දි මොනවද බලන්න ඕනි කියලා අඩුම තරමේ අපි ගන්න මිරිස් පැලේ මෙන්න මේ විදිහට කොළ 5ක් 6ක්වත් තියෙන්න ඕනේ මේ වගේ කඳ කොළ පාට සාමාන්‍ය ප්‍රමාණයට තියෙන්න ඕන ගොඩක් හීනි වෙන්නත් බෑ මහත් වෙන්නත් බෑ අපි තෝරගන්න පැල ටිකේ කොළ හොඳට කොළ පාටට තියෙන්න ඕන කහ පාට වෙලා පෝෂණ ඌනතා ලක්ෂණ තියෙනවා නම් ගන්න එපා විශේෂයෙන්ම පෙස්ට් ඇටැක් එකක් එහෙම නැත්නම් වෛරස් රෝගයක් තියෙනවද කියලා බලන්න මතකනේ කොළ කොඩ වෙන එක මෙන්න බලන්න කොල්ලා ඉතින් ඕවා කිව්වට ලෙඩ තියෙන පැලයක් තමයි අරන් තියෙන්නේ දන්නවනේ ඉතින් පොඩ්ඩක් ඩාන් වෙනවා ඩූන් වෙනවා එහෙනම් ඉතින් මේ අලුතෙන් ගත්ත පැල ටික හයිඩ්‍රෝපොනික් විදියට ඊළඟ වීඩියෝ එකේ හදමු එහෙනම් කොල්ලා ගියා බයි